වත්මන් ආණ්ඩුව මාළඹේ සයිටම් ආයතනයේ ලාභ වෙනුවෙන් නින්දිත ලෙස පෙනී සිටින බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර චෝදනා කරනවා. ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු උසස් අධ්‍යාපන පිළිබඳ ආංශික අනුකමිටු වාර්තාව සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ අනුකමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය ආශුමාරසිංහ. රජයේ විශ්වවිද්‍යාලවලට අමතරව ලංකාවේ තියෙන එකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මාළඹේ සයිටම් ආයතනය කියන. ලංකාවේ කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් නැහැ. අධ්‍යාපනය ලබා දෙන අරමුණින් දාපු මාළඹේ සයිටම් ආයතනය කියන්නේ උපාධි දෙන කඩයක්. ඊළඟට ඔහු කියන කාරණේ තමයි මේකට වෛද්‍ය සභාවේ අනුමැතිය නොදෙන්නේ මේකේ ප්‍රමාණවත් සායනික පුහුණුවක් නැති හින්දා එකම කාරණේ ඒක කියන. ඒකල ඔහු කියන කාරණේ තමයි මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියන්නේ මේ සයිටම් ආයතන ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රධාන වශයෙන් සායනික පුහුණුව දෙන ආයතනේ. ආචාර්ය මහාචාර්යවරු ඉන්න පහසුකම් තියෙන ආයතනයක් කියලා කියනවා. අපි අහනවා ආශුමාරසිංහ මහත්මයාගෙන් කොහෙද මහත්තයෝ මේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලක් ඉදිරි ලියාපදිංචි කරලා තියෙන්නේ? මෙහෙම බොරු කියලා කියනවා. රජයේ සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව පවත්වාගෙන යන ආයතනයක් බවට පත් කළ යුතුයි. අපි අහනවා මොකටද එහෙම කරන්නේ? මේකට හදිසි අනතුරින් රෝගීන් යන්නේ නැහැ. ඒ නිසා මේ හදන්නේ හිඩස පුරව ගන්න. ආණ්ඩුවට ඇමතිවරුපත් කරේ ආණ්ඩුවට බලය දුන්නේ ජනතාව පෞද්ගලික අංශ ගැන කතා කරන්නේ නෙවෙයි. දැන් වැඩේ වෙලා තියෙන්නේ මෙයාලා නෙවිල් ප්‍රනාන්දුගේ ලාභ වෙනුවෙන් ඊටාම නින්දිත විදිහට පෙනී ඉඳිනවා. මැතිවරණයට අදාළ සීමා නිර්ණය විමර්ශන කමිටුවේ වාර්තාව දෙසැම්බර් මාස 21 වෙනිදාට පෙර බහර දෙන බව එහි සභාපති අශෝක පීරිස් මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අද පස්වරුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට පැමිණියේ සීමා නිර්ණය විමර්ශන කමිටුවේ සභාපතිවරයා හමු වී සාකච්ඡා කිරීම සඳහායි. කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරුන් පිළිගනු ලැබුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා විසින්. අනතුරු අමාත්‍යවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒක පිළිගන්න අපිට තේරෙන්නේ නැහැ. මෙතන අපුලෙන් මම තරහද මාත් එක්ක. තන්නේ කියන්නේ තරහින් වගේ වරක් දෙවෙනි හරියට සීමා නිර්ණය කළා තිබ්බන අද අභියාචනා ක්‍රියාදාමයක් අවශ්‍ය නැහැ. මට කිසිසේත්ම ඡන්දේ කල් දාන්න අවශ්‍ය නැහැ. වාර්තාව හම්බුන ගමන්ම මම ඡන්දේ තියන්න ලෑස්ති. අලුත් ආණ්ඩුවේ උත්සාහය තමයි සීමා නිර්ණය කමිටුවේ වාර්තාව නැවත නිරීක්ෂණය සඳහා පක්ෂ වෙත යවන්න. ඒකේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද සෑම දේශපාලන පක්ෂයකම නියෝජිතයෙක් ඉන්නවා. ලබන අවුරුද්දේ මාර්තු මාස 17 වෙනිදාට අවුරුද්දකයි පළාත් පාලන අතර විසඳුමක්. ඔය තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. ඒ වැඩ කටයුතු කරා. දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් කලින් තියෙන එක කලින් මම ඉල්ලලා තියෙනවා වාර්තාව. ඔබතුමා දන්නවද දැන් විසුරුලා කොමිසාරිස් පාලනේ යටත් වුණ පළාත් පාලන ආයතන වගේ උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 7ක් තිබ්බා. ඒ අවස්ථාවේදී කවුරුත් ඒක ගැන කතා කරේ නැහැ. තමුන්නාන්සේලාගේ ප්‍රශ්න සීමා නිර්ණය අභියාචනා කමිටුවත් එක්ක කතා කරන්න. සුවඳින් ගැන කතා කරන්න තමයි තමුන්නාන්සේලා ආවේ. කිසිසේත්ම පරණ ක්‍රමයට මේ ජනාධිපතිවරණේ නෛතික ප්‍රතිපාදනය මේකයි. හරි ඔබතුමා ආවට ස්තුතියි. අපි මැතිවරණ කියනකම් එම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් සීමා නිර්ණය විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වුවා. දෙසැම්බර් මාසේ 21කට කලින් අපි ඇමතුමාට බාර දෙන වාර්තාව. ඊට ඇමතුමා මේ ගැසට් කරාට පස්සේ මැතිවරණයක් තියෙනවා කියලා ප්‍රකාශයට පත් කරපුවම එතන ඉඳලා දවස් අඩුම කාලේ දවස් 55 වැඩිම කාලේ දවස් 72ක් ඇතුළත මැතිවරණ තිබිය යුතුයි. අපිට ලැබුණා හොඳ පිළිතුරක්. එතුමන්ලාගේ කවදාද මේව අවසන් කරන්නේ? කවදාද මේක ලබා දෙන්න පුළුවන් කියන එක ලැබුණා. ඉතින් අපි කියනවා කරුණාකරලා මේ ආණ්ඩුවට පළාත් පාලන ඡන්දෙ තියන්න. දෙසැම්බර් මාසේ 15 වෙනිදා මේ අමාත්‍යාංශයේ ඉන්න ගරු ෆයිස මුස්තාෆා ඇමතුමාගේ අතට අංග සම්පූර්ණ වාර්තාවක් සීමා නිර්ණය සමාලෝචන කමිටුව විසින් ලබා දෙනවා. එතන ඉඳලා එතුමාට තියෙන සති දෙකක වගකීමක්. ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසන් වෙන්නට පෙර කිසිම අභියෝගකින් තොරව නව සීමා නිර්ණය ගැසට් කිරීමේ හැකියාව අර ගොඩනැගිල්ල ඉන්න ෆයිස මුස්තාෆා ඇමතුමාට ලැබෙනවා. දැන් හිරු CIA විශේෂාංකය. හිරු CIA හරහා අප ඊයේ හෙළි කළේ මොන්රාගල කුඹුකන්නොය අනවසර පතල්කරුවන්ගේ හා වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇති ආකාරයයි. කුඹුකන් ඔය තුළ ඉදිකිරීම් පවා සිදුකර මාස ගණනාවක් පුරා මෙම මහා පරිමාණ ජාවාරම් සිදුකරගෙන ගියේ මේ ආකාරයටයි. අපගේ හෙළිදරව්වත් සමග අද පෙරවරුවේ මොන්රාගල පොලිසිය හා මොන්රාගල පොලිස් කොට්ටාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව අදාළ ස්ථානය වටලනු ලැබුවා.
ඒත් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණේ නැහැ. කුඹුකන්නොය වනසමින් සිටි ජාවාරම්කරුවන් ඊයේ රාත්‍රියේ හිරු CIA කළ අනාවරණයත් සමග ප්‍රදේශය අතහැර පලා ගොස් තිබුණා. මෙම ප්‍රදේශීය නිරීක්ෂණය සඳහා ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරී නිලධාරීන්ද අද මෙම ස්ථානයට පැමිණ සිටියා. ජාවාරම්කරුවන්ගේ අනවසර පතල් උපකරණ ගිනි තබා විනාශ කෙරුණේ මේ ආකාරයෙන්. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාසල් වලින් ඈත් වී තිබෙන ක්‍රීඩාව නැවතත් පාසල තුළට ගෙනීමට ක්‍රියා කරන බවයි. චීනයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවෙන්චු පළාතේ ආණ්ඩුකාර ෂුවර්ඩන් මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අතර අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස චීනයේ ඩෙෆෝ විහාරස්ථානයේ වැඳ පුදාගත්තා. අනතුරුව හිටපු ජනාධිපතිවරයා කැන්ටන් කුලන නැරඹීමට දෙක්ුණා. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් වසරක කාලයක් සඳහා පත් කරන ලද ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අද පිරිවරුවේ නව තනතුරේ වැඩභාර ගනු ලැබුවා. සේවා විශ්‍රාම වැටුපකිල්ලා කොළඹදී විරෝධතාවක නිරත වූ රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සංවිධානයේ සභාපති ආබාධිත රණවිරු යූ.ඩී. වසන්ත මහතාගේ කොස්කම ශාලාව රණවිරු ගම්මානයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ අතර ආබාධිත රණවිරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. 2008 වසරේදී කොළඹ කොටහෙන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. අදාළ පැහැර ගැනීම සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම පැහැර ගැනීමට යොදාගත් බව සැලකෙන වාහනය වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොටස් කර තිබියදී සොයාගත් බවයි. ගල්කිරියාගම කෝරළයාගම ප්‍රදේශයේ දේවාලයක යකුදුරකු ශාන්ති කර්ම සඳහා නිවෙස් වෙත පැමිණ එම ඉඩම්වල ඇති ලිං තුල මැණික් ඇති බව පවසා මුදල් වංචා කර පලා යන බව එම වංචාවට හසු වූ ගල්කිරියාගම හා සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් පවසනවා. වංචාවට හසු වූ පුද්ගලයන් පවසන්නේ රුපියල් ලක්ෂ 2.5 බැගින් ලබාගෙන මැණික් ගල් බව පවසා මෙවැනි තිරිවානා ගල් ලබා දී මුලා කර යකුදුරා පලා යන බවයි. අමරිකානු නාවික හමුදාවට අයත් සමසෙට යුද නෞකාව සිව්දින පුහුණු සංචාරයක් සඳහා පසුගියදා ත්‍රිකුණාමල වරායට සේඳු අතර දියේ සහ ගොඩබිමේ ගමන් කළ හැකි විශේෂිත යාත්‍රා දෙකක් සහ හෙලිකොප්ටර් යාන 4කින් මෙම යුද නෞකාව සමන්විතයි. රටවටා හිරු. දැන් විදෙස් පුවත් කිහිපයක් සමගින් ලොව වටා හිරු. ලොව වටා හිරු. චීනයේ ශිජියන් ප්‍රාන්තයේ ඉදිවෙමින් පැවති විදුලි බලාගාරයක වේදිකාවක් කඩා වැටීමෙන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරු සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 68 දෙනෙකු සේවයේ නිරතව සිට තිබෙනවා. මධ්‍යධර්මී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණිකින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වන අවස්ථාව විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණා. සංක්‍රමණිකින් රැගත් යාත්‍රාව ටියුනිසියානු දීවර යාත්‍රාවක ගැටී ඇති අතර එම අවස්ථාවේදී මුහුදට වැටුණු සංක්‍රමණිකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමරිකාවේ නව ජනපද ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිවරිය ලෙස නිකි හේලි පත් කර තිබෙනවා. දකුණු කැරොලයිනාවේ ආණ්ඩුකාර තනතුර හෙබවූ ඇය ජනාධිපතිවරණය සමයේ දැඩි ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනයට ලක් කළා. ඉන්දියානු සීක් සම්භවයක් ඇති ඇය ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයට තෝරාපත් කර ගන්නා ලද ප්‍රථම කාන්තාවයි. මේ අතර අධ්‍යාපන ලේකම් තනතුරට මිචිගන් ප්‍රාන්ත අධ්‍යාපන ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළ බෙට්සි ඩිවෝස් පත් කර තිබෙනවා. යුක්‍රේනයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙස 23 හැවිරිදි නීතිඥවරියක් වන ඇනා කැලින්චුක් පත් කර තිබෙනවා. සති කිහිපයක් ඇතුළත යුක්‍රේනයේ ඉහළ පෙළේ තනතුරු කිහිපයකට ලාබාල තරුණියක් පත් කරන ලද දෙවන අවස්ථාව මෙයයි. පසුගිය සතියේ 24 හැවිරිදි ඇනස්ටේෂියා දේවා එරට නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය ලෙස නම් කරනු ලැබුවා.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තීය බැංකුවක ATM යන්ත්‍රයකට දැමීම සඳහා නව මුදල් නෝට්ටු රැගෙන යමින් සිටි වෑන් රථයක රියදුරෙකු අදාළ මුදල් පැහැරගෙන පලා ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ වෑන් රථය තුල මිලියන 13.7ක මුදල් නෝට්ටු තිබූ බවයි. රථය තුල සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා වෑන් රථයෙන් බැස ගිය පසු රියදුරා අදාළ නෝට්ටු පැහැරගෙන පලා ගොස් තිබෙනවා. වසර 54කට පසු ජපානයේ ටෝකියෝ අගනුවරට නොවැම්බර් මාසයේ හිමපතනයක් වාර්තා වනවා. බලධාරීන් ප්‍රකාශ කළේ මෙම කාලය වන විට සාමාන්‍යයෙන් ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ත් 17ත් අතර පවතින බවයි. ලොව වටා හිරු. දැන් ස්පෝර්ට්ස් කෝනර්. රසකැවිල්ලකින් ලබාගත් කේටය ආධාරයෙන් පන්දුව ඔපදැමීම හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ෆැෆ් ඩුප්ලෙසිට සම්පූර්ණ තරඟ මුදල දඩයක් ලෙස පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පසුගියදා පියවර ගත්තා. ඒ පිළිබඳ ක්‍රිකට් කරළිය තුළ ඇති වූයේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්. මේ අතර ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් නායක විරාට් කෝලිද රසකැවිල්ලක් ආධාරයෙන් පන්දුව ඔපදමන වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසි තම මුඛයේ තිබූ රසකැවිල්ලකින් ලබාගත් කේටය භාවිත කරමින් පන්දුව ඔපදමන අයුරු මෙලෙස රූපවාහිනී කැමරාවල සටහන්ව තිබුණා. ක්‍රිකට් නීති රීති අනුව පන්දුව ඔපදැමීම සඳහා කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීම සැලකෙන්නේ පන්දුව පළුදු කිරීමක් ලෙසයි. මේ අනුව තරග තීරකවරයා විසින් ඩුප්ලෙසිට එරෙහිව චෝදනාවක් ගොනු කළ අතර එහිදී තීරණය වුණේ පන්දුව පළුදු කිරීමේ වරදට තරග මුදලින් 100% දඩයක් පැනවීමට සහ අකුසලතා ලකුණු 3ක් ලබා දීමටයි. මේ අතර ඉන්දියා ටෙස්ට් නායක විරාට් කොහ්ලිද ඩුප්ලෙසි මෙන්ම පන්දුව ඔපදවීම සඳහා රසකැවිල්ලක් භාවිත කරන අයුරු අනාවරණය වුණේ මෙම වීඩියෝ මගින්. එංගලන්තයේ සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අතරතුර පටිගත වූ සිදුවීමක් බවයි වාර්තා වන්නේ. නමුත් මෙම වීඩියෝ පදනම් කරගෙන කොහ්ලිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැහැ. ඒ යම් තරගයකදී සිදු වූ වරදක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම තරගයේ අවසන් වී දින 5ක් ඇතුළත සිදු කළ යුතු බවට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පවතින නීති රීති හේතුවෙන්. කෙසේ වෙතත් ලොව පුරා හිටපු සහ වත්මන් ක්‍රීඩකයන් රැසක් ඩුප්ලෙසිට එරෙහිව ලබා දුන් තීන්දුව විවේචනය කරමින් ප්‍රකාශ කළේ රසකැවිලි භාවිතයෙන් පන්දු ඔපදැමීම බොහෝ ක්‍රීඩකයන් සිදු කරන සාමාන්‍ය ක්‍රියාවක් බවයි. ඒ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසුණු පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.